මම හිතන්නේ මේ අධිකරණ ඇමතුමා කුලියට අඬන්න දාන්න හොඳයි මේ ගමුවට. මේ රටේ ජනතාවගේ බුද්ධියට අවමාන කරන විධායකයට අවමාන කරන නායකයෙක් මෙතුමා. මෙතුමා නෙමෙයි ඇත්තටම මේ ආණ්ඩුවේ ඇමතිකම ඔක දෙන්න තිබුණා උපුල් කුමාරප්පෙරුමට මාතර. ඒ මිනිස්යාට ඡන්දෙන් පෙරද්දුව මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ එන්න දුන්න උපුල් කුමාරප්පෙරුමට. ඒ මිනිස්යා කියලා ඇමතිකමේ තිබුණ අඩු ගන්න ඔයිට වඩා විධිමත් ඕක කරනවා. ශාස්ත්‍රීය දැනුමක් තියෙන මිනිහෙක්. මේ කොහෙද ඉගෙන ගත්තා කියලා ගෙනල්ලා මෙතුමා ඇවිල්ලා මෙතුමා නාට්‍යයක් රඟපානවා. ඊට පස්සේ ගිහලා අඬනවා මලකෙවල් වලට ගිහලා. මලමිනී වලට වක්කීම ගන්න නෙමෙයි අධිකරණ ඇමති ඉන්නේ. ජීවිත වලට වක්කීම ගන්න. මෙතුමා වක්කීම ගන්නේ මලමිනී වලට. මෙතුමාට නාට්‍ය රංකලා මෙතුමා කියන්නේ පරම්පරාවෙන් එන දේශපාලනකාර මහත්තයලාගේ ඒ නිසා ගිහලා අඬනවා. අඬන්නද ඉන්නේ පිරිමියෙක්. පවුලක පිරිමියෙක් වුණත් කඳුළු සංගවගෙන පවුල ජීවන බලට මුහුණ දෙන්න ඕන. අපිත් පවුල් වල තාත්තලා තමයි. අපේ පවුල්ලත් ගැටුම් ඇති වෙලා තිබෙනවා. අඩුතරමේ දැනගන්න ඕන පිරිමියෙක් විතර හැසිරෙන. පිරිමියෙක් කියන්නේ කඳුළු සංගවගෙන අනිත් මිනිස්සු කඳුළ දරාගෙන වැඩ කරන මිනිස්සෙක්. එතකොට සාමාන්‍යයෙන් පවුලකත් එහෙමනම් රටේ අධිකරණ ඇමති කියලා අඬලා හරියනවද? සංවේදී වුණාට කමන්නේ නැහැ. ඔයිට වඩා සංවේදී වෙන අවස්ථා තිබුණා. අපේ රටේ නායකයෝ වැඩ කරපු අවස්ථා අපි දැක්ක. ඒ මිනිස්සුේ ප්‍රශ්න ඉවර කරා. ත්‍රස්තවාදී අර්බුදයේ වෙලාවේ නායකයෝ සංවේදී වුණා. ඒ මිනිස්සුේ ප්‍රශ්න ඉවර කරා. මේ පුද්ගලයා දුරකථනයෙන් හරියට සම්බන්ධ වුණාද අපි කියන්නේ බන්ධනාගර කොමසාරිස් ජෙනරාල් එක්ක පළවෙනි මරණ දෙක වුණාට පස්සේ පුළුවන් නම් කියන විමර්ශනයෙන් ඉරිදා මරණ දෙක වුණාට පස්සේ සවුන්ද වෙනකොට ඇමතුමා මොනවද කරේ? පැය 24 පොල් ගෑවද? ඇමතුමා මොකද කරේ? ඇමතුමාට අඬන්න පුළුවන් ගිහිල්ලා. අඬන්න කලින් ඉස්සෙල්ලා පිරිමියෙක් විතර හැසිරෙන්න. වගකීම ගන්න. අඬන වැඩේ නෙමෙයි තියෙන්නේ. අඬන්න නැති වෙන්න වැඩ කරන්නයි නායකයෝ ඉන්න ඕන. නායකයෝ ඉන්න ඕන අර මලකෙවල්ල අඬන අම්මලා. පාර්ශව දෙකේම නිලධාරීන්ගේ අම්මලාත් අඬනවා. රඳවියන්ගේ අම්මලාත් අඬනවා. ඒ දෙගොල්ලන්ගේම කඳුළු නැති වෙන්න තමයි නායකයෙක් ඉන්නේ. එහෙම නැතුව කඳුළු මේ මිනිස්සුන් කඳුළු වස්ස කියලා තමනුත් අඬන්න නෙමෙයි. ඔබතුමා එහෙනම් ගන්න වෙනත් අමාත්‍යාංශයක්. අඬන එක සම්බන්ධ. නැත්නම් මෙතුමාව දාන්නකො අර මීගමුවේ අර කාන්තාව කුලියට අඬනවනේ. මම හිතන්නේ මේ අධිකරණ ඇමතුමා කුලියට අඬන්න දාන්න හොඳයි මීගමුවට. ඒ නිසා මෙතුමාට විශ්වාස භංග කියන එක හරි. විශ්වාස භංගේ ආණ්ඩුව ගොඩ දාගන්නේ මොකද ජනතාව පරමාධිපත්‍ය 159ක් අරන් තියෙන නිසා. හැබැයි විපක්ෂයේ විශ්වාසභංගේ ගේන්න ඕනේ මොකද විපක්ෂයට පණ තියෙනවා. විපක්ෂයට ආණ්ඩුවට පණ නැති වුණාට විපක්ෂයට පණ තියෙනවා. ජනතාව විපක්ෂයේ ඒ මොහොත ප්‍රතික්ෂේප කරාට දැන් අපි කියන දේ ජනතාවට තේරෙන්න අවශ්‍යයි. මොකද මේගොල්ලන්ට වක්කීමක් ගන්න බෑ. වැඩ බෑ. වැඩ බැරි නිසා තමයි හැමතැනම අර්බුද ටික එන්නේ.